හැමෝටම ආයුබෝවන්. අද අපි බලමු මෙන්න මේ පදම හිටින පොලොස් කරියක් කොහොමද හදාගන්නේ කියලා. වීඩියෝ එක ගොඩක් දිග්ගැසෙන ඉඳන් මෙන්න මේ මිශ්‍රණය හදාගත්ත හැටි මම වීඩියෝ එකට දැම්මේ නෑ. මේක හදාගන්න හැටි මම ඔයාලට කියන්නම්. ගාගත්ත පොල් වලින් මිටකුයි, කරපිංච ටිකක්, හාල් මේසෙ හැන්ද, අබ තේ හැඳි කාලා, උළුවහල් තේ හැඳි භාගයක්. මේ ඔක්කොම තාච්චියක් ලිපේ තියලා මේ ඔක්කොම දාලා කළු වෙන්නේ නැතුව රන්වන් පාට වෙනකම් බෙද ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ බෙදගත්ත ටික තමයි මේ බ්ලෙන්ඩර් කෝප්පෙට දැම්මේ. ඒකට අමතරව දානවා සුදු ලුණු පික 3ක් 4කුයි, ගොරකා 22කුයි. ඊට පස්සේ මෙන්න මේ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනි. මේ ස්ටෙප් එකේ තියෙන්නේ අපි අර බෙදගෙන ඉවර වෙලා බ්ලෙන්ඩ් කරන ස්ටෙප් එක තමයි මම ගත්තේ. අර වීඩියෝ ගොඩක් දිග්ගැසෙන හින්දා. හරි. දැන් ඊට පස්සේ තෙල් ටිකක් දාලා මෙන්න මේ වගේ තෙල් ටිකක් දාලා මිරිස් ටිකක් බෙද ගන්න ඕනේ. මිරිස් තේන්දි 4-5ක් විතර. සොන්නා වගේ බෙද ගන්නයි තියෙන්නේ. ඒකට තව 3-5 හැන්දක් 3-5 පොඩි ප්‍රමාණයකුත් දානවා. මේ ආකාරයට හොඳට බෙද ගන්න ඕනේ. පිච්චෙන්න දෙන්නේ නැතුව. හරි. දැන් ඔය තියෙන්නේ අපි අර කපාගත්තේ කටියුවත් කියලා කපාගත්ත පොලොස් කෑලි ටික. ඒ ටිකට අර බෙදගත්ත මිරිස් ටික අපි දාගන්නවා. මෙන්න මේ වගේ ටික දාගන්නයි තියෙන්නේ. කාහෙන්දකුත් දාගන්නවා. ඊට පස්සේ මේ උළුවහල් දාන්නේ. උළුවහල් පොඩ්ඩකුත් දාගන්නවා. ඊට පස්සේ ගොරකා දෙකක් විතර. ඊට පස්සේ රම්පේ, කරපිංචා, ඊට පස්සේ ලුණු රතු ලුණු ටික, ඊට පස්සේ අමුබ්‍රිස් ටික. ඊට පස්සේ කරෝල. මේ නම් දාන්නේ කරෝල. උම්බල කඩේ හැමත් දාන්න පුළුවන්. හොඳේ. ටිකක් දාගෙන හරි අර අපි අර මික්ස් කරගත්තේ අර බ්ලෙන්ඩ් කරගත්තේ මිශ්‍රණෙත් ඔන්නෝම දාගන්නවා. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් දාගන්න ඕනේ. රසකාරක මොකුත් නෑ. හොඳේ. ඔන්න ඔය ටික තමයි දාන්නේ. කුරුඳු පොදු කෑල්ලකුත් දාගත්තා නම් නියමෙට තියෙනවා. ගම්මිරිස් මේ දාන ප්‍රමාණය වගේ ටිකකුත් දාගන්න ඕනේ. හොඳට මික්ස් කරගන්නයි තියෙන්නේ. මේ තියෙන්නේ අපි අර පොල් ටිකක් ගාගෙන මිරිකලා හදාගත්ත කිරි ටික. මේ ටික කිරි ටික ඔන්න ඔහම ආකාරයට දාන්නයි තියෙන්නේ. ඒ වගේ ආකාරයට හොඳට කලවම් කරගන්න ඕනේ. පහේ වදින්න අර පොලොස් කෑලි ටිකට. දැන් ගන්නවා අපි වළඳක්. ඒකට ඔන්න ඔය විදිහට දාගන්නයි තියෙන්නේ. දැන් හරි ඕම ලොකු වැටි ඔක්කොම හරි. දැන් ඔන්න ඔය ටික කොහොමද දාගන්නයි තියෙන්නේ. හොඳට පහේ ටික අර ඒකේ දීසේ ගෑවිච්ච ටිකක් ගන්න ඕනේ අපි. ඔන්න වගේ පොල් කිරිම හොදලා ඒ ටිකක් දානවා. දැන් හරි ඉතින්. දැන් දර ලිපේ තිබ්බා. ගෑස් ලිප පාවිච්චි කරන ගෑස් ලිපෙත් තියත් හැකි. අර ගොඩක් වෙලා ටිකක් තැම්බෙන්න වෙලා යනවනේ. ඒකින්ද ඉතින් තමිට හිඟ කාලයක් හින්දා දර ලිප පාවිච්චි කරා අපි නම් ගෑස් ලිපත් පාවිච්චි කරන්න පුළුවන් ඔයාලට. තැම්බෙන්නයි තියෙන්නේ. ඔන්න උතුරගෙන එනවා. අන්තිම ෆයිනල් ලුක් එක. මෙන්න මේ පදමට එනවා කියන්නේ අපේ වැඩේ සාර්ථකයි. ඔයාලත් හදන්න, හදලා කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න. ස්තුතියි හැමෝටම.